හරි වංගොන්න අදස්සල්ලාව තවත් සුපිරිම වීඩියෝයක් අරන් ඉතින් මගේ උන් සෙට් එක දන්නේ නැද මොකද්ද මේ වෙනකොට වීඩියෝ එකක් කියලා. ඉතින් මචං කලින් වීඩියෝ ගෙනල්ලා තිබ්බා ඔන්න Xkibo app එකෙනුයි global free fire version එකෙනුයි Shizuku app එකෙනුයි free fire හදන හැටි. ඉතින් ඒ වීඩියෝ එකේ මචං සමහරක් කොල්ලොන්ට Xkibo app එක මචං ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න දීලා නැහැ. ඉතින් ඩවුන්ලෝඩ් කරගන්න දීලා නැහැ. ඉතින් මචං කොල්ලනේ අද වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ මචං free fire global version එකනුයි Shizuku app එකනුයි beta server කියන app එකක් තියෙනවා. අන්නේ app එකනුයි free fire proxy account එකක් ඔයාටම කියලා හදාගන්න කොහොමද කියලා. ඉතින් හරියටම මචං වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න හරියටම හදාගන්න. ඉතින් හොඳට මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා කොහොමද ඒක හදන්නේ කියලා. අනිවාර්යයෙන්ම වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා. ඊට කලින් තව බොක්කම පුංචිම දෙයක් තියෙනවා මතක් කරන්න. ඉතින් මචං ඕගොල්ලෝ හොරුන්ට අහු වුණා නම් හරිද හොරුන්ට මචං ස්පොන්සර් කරගන්න ගිහින් හොරුන්ට අහු වුණා නම් බොක්කලා මෙන්න තියෙනවා මචං අපි ස්පොන්සර් නම්බරේ. ඇයි මචං හොරුන්ට අහු වෙන්නේ ගිහිල්ලා මැසේජ් එකක් දාන්න ඕගොල්ලෝගේ YouTube channel එක ප්‍රොමෝට් කරගන්න අපි හරහා. හරිද අඩුමාඩු ගාන රුපියල් 500කටත් වැඩි අඩු ගානකින් අපි හරහා ඕගොල්ලොන්ට free fire YouTube channel හරි ඕනම YouTube channel එකක් ස්පොන්සර් කරගැනීමේ හැකියාව තියෙනවා. community post වලින්ද මේ වගේ වීඩියෝ ස්පොන්සර් වලින්ද. ඉතින් මෙන්න මේ පේන ස්ක්‍රීන් එකේ පේන WhatsApp නම්බරයට දැම්ම මැසේජ් එකක් දාන්න බොක්කලා එක්කෙම හරිද. හරිද තවත් පුංචි දෙයක් තියෙනවා මතක් කරන්න. ඉතින් ප්‍රොක්සි වීඩියෝ එකට යන්න කලින් ඉතින් කලින් වීඩියෝ එකේ ඔන්න සබ්ස්ක්‍රයිබ් වෙලා 15 එකේ වැදුනා. බොක්කෙම් ආදරයි එකෙම් ආදරයි අපේ කොල්ලෝ කෙල්ල සෙට් එකනම හදවතින් උඹලට බොක්කෙම ලව්. හරිද ඉතින් ඉතින් මචං අපි 15 එකේ වලින් අතර වෙන්න බෑනේ බොක්කලා. හරිද ඉතින් මචං එක්කෙනෙක් නෑර තාමත් සබ් නොකරපු කෙනෙක් ඉන්න නම් මේ වීඩියෝ එක බලද්දි ඉතින් හදවතට එකඟව හරිද බලපල්ලා ඉතින් සබ් කරලාද කියලා මචං ගැම්මට සබ් නොකරපු කොල්ලෙක් කෙල්ලෙක් ඉන්නවනම් ඉතින් මගේ උන් සෙට් එක සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා සෙට් වෙන්න මචං තරහ නැතුව. ඉතින් මොකද මචං අපි 15 කේ වලින් නෙමෙයි අපි 20 කේ වලට ඉක්මනටම යන්න ඕන. ඉතින් මේ වීඩියෝ එකෙන් වගේ 16 කේ 17 කේ වගේ වැදුනොත් අපිට 20 කේ ඊසි. හරිද අපේ කොල්ලොන්ට පුළුවන් තරම් මචං වීඩියෝ එක ලයික් එකක් දාලා ෂෙයා පාරක් දාලා බලන එක්කෙනෙක් නෑර මං හිතන්නේ මේ වීඩියෝ එක 1000 පණි views. ඉතින් ඒ එක්කෙනෙක් නෑර මචං සබ් කරොත් අනිවාර්යෙන් අපිට 20 කේ නෙමෙයි අපිට 50 කේ වුණත් ගහ ගන්න පුළුවන්. ඉතින් තරහ නැතුව බොක්කලා එකෙම මචං අපිට මචං පිටරට ඔඩියන්ස් නෑනේ. අපිට ඉන්නේ ලංකාවේ ඔඩියන්ස් සෙට් එකක්. ඉතින් අපි ඒ කොල්ලොන්ගෙන් තමයි ඉල්ලන්න ඕනේ එකෙම. එහෙනම් කොල්ලෝ අනිවාර්යෙන්ම සබ් පාරක් දාලා බොක්කෙම්ම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාහල්ලා. හරිද මගේ උන් සෙට් එක. ඉතින් මචං මගේ thumbnail හදන්න ඉතින් මෙන්න මේ RG designing කියන මෙන්න මේ කොල්ලා. ඉතින් යන්න මචං මේ කොල්ලාගේ නම්බරේ තියෙනවා මෙන්න ස්ක්‍රීන් එකේ ඔයගොල්ලන්ට පේනවා. ගිහින් මැසේජ් එකක් දාගන්න මගේ වගේ thumbnail හදා ගන්න ඕන නම් ඔයාලා YouTube channel එකක් කරනවා නම් පට්ටම ලස්සනනේ පේනවනේ මචං thumbnail. හරිද ඉතින් අඩු ගානකට ඔයගොල්ලන්ටත් හදා ගන්න පුළුවන්. ඉතින් thumbnail logos banner ඔයගොල්ලන්ට YouTube බලන්න scene ඔක්කොම කරගන්න පුළුවන්. thumbnail YouTube thumbnail YT banner YT logo අනිවාර්යෙන් මේ කොල්ලගේ හරහා කරගන්න පුළුවන්. ගිහිල්ලා කොල්ලට මැසේජ් එකක් දාන්න සල්ලගෙන් ආවේ කියලා. එහෙනම් කොල්ලෝ අපි අද විනාඩි 3ක් විතර කතා කරා. ඉතින් කමන්නේ. ඉතින් කමන්නේ. ඉතින් කොල්ලොන්ට හැමදාම කතා කරන්නේත් නෑනේ. ඉතින් හරි බොක්කලා අපි යන් බලන්න ඉතින් ප්‍රොක්සි වීඩියෝ එකක් හදන්න කොහොමද කියලා. ඉතින් ප්‍රොක්සි හදන වීඩියෝ එක ඇතුළට අපි යන් අනිවාර්යෙන්ම මතක් කරලම සබ් පාරක් දාලා ලයික් එකක් දාලා අර RG designing කොල්ලට මැසේජ් එකක් දාන්න අපි අර ස්පොන්සර් කරගන්න. ඔන්න එකත් මතක් කරා. එහෙනම් කොල්ලෝ අපි යන් අද ප්‍රොක්සි වීඩියෝ එකට. හරි ඉතින් බොක්කලා මම ඕගොල්ලන්ට පළවෙනි පින් කමෙන්ට් එකේ දාලා තියෙනවා මචං free fire global OB49 update එකට APK එක download කරගන්න. මේ මචං free beta server එකේ download link එකක් දාලා තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ට ඒ දෙකම පළවෙනි පින් කමෙන්ට් එකෙන් download කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔක්කොටම කලින් මචං ඕගොල්ලෝ free fire global version එකට ගිහින් ඕගොල්ලෝ guest account එකක් හදාගන්න. ඕගොල්ලෝගේ original free fire එකට නෙමෙයි මචං මම අර පින් කමෙන්ට් එකේ දාලා තියෙන global free fire version එකට ගිහිල්ලා ඕගොල්ලෝ guest account එකක් හදාගෙන මචං ඒකේ ID එක copy කරගන්න. හරිද ඊට පස්සේ මචං ඕගොල්ලෝ කරන් තියෙන ඕගොල්ලෝගේ Shizuku app එක තියෙනවනේ මචං. Shizuku app එක මචං ඕගොල්ලෝගේ Play Store එකෙන් download කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් Shizuku කියලා ගාලා මචං ඕගොල්ලෝ Play Store එකෙන් download කරගන්න. ඉතින් අනිවාර්යයෙන්ම බොක්කේම මතක් කරනවා තාමත් like එකක් දැම්ම නැත්නම් channel එක sub කරේ නැත්නම් මචං sub පාරක් දාලා like එකක් දාගෙන set යල්ල කොල්ලෝ set එක මේකෙන්ම. ඉතින් අනිවාර්යෙන් මේ app දෙක download කරගෙන ඉතින් අපි යන් Shizuku app එකේ වැඩ ඒ කියන්නේ මචං ඇතුලේ වැඩේ වෙන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් ඔයාලා මචං Shizuku app එක මේ විදිහට download කරන් open කරගන්න. ඉතින් ඔක්කොම කලින් කියන්නම් මචං මෙන්න මේ මැද තියෙන කොබලා develop option on කරගන්න කොහොමද කියලා. ඉතින් ඕගොල්ලෝගේ phone එකේ setting වලට යන්න මචං develop option on කරන්න. ඉතින් අර මචං screen එකේ ගියේ පිටරට YouTube කෙනෙක්ගේ video clip එකක්. ඒ මගේ video clip එකක් නෙමෙයි. මම මේ පිටරට YouTube කෙනෙක්ගේ video clip එකක් තමයි ඒක අරන් තියෙන්නේ. ඉස්සරහටත් එයාගේ video හොඳයි ඒකින්ද. හරිද? ඉතින් මේ phone about කියන එකට යන්න මචං ඔයාලගේ Samsung එකක් තියෙනවා නම් Android එකක් නම් මම ඒව තියෙනවා නම් phone about වලට ගිහලා මචං
මචං මම මේ ඊතලෙන් පෙන්නන විදියට මෙන්න මේකට ගිහිල්ලා මචං මෙන්න මේ බිල්ඩ් නම්බර් කියන එක ඕගොල්ලෝ හත් පාරක් අට පාරක් කියලා ටච් කරපුවාම ඕගොල්ලෝගේ ඩෙවලොපර් ඔප්ෂන් එක ඔන් වෙනවා මචං ෆෝන් එකේ සෙටින් එකට යටින්ම ගිහින් බලන්න ඩෙවලොපර් ඔප්ෂන් ඔන් වෙලා ඇති ඊට පස්සේ මචං මේක ඔන් කරගෙන ඉතුරු වැඩ ටික අපි ඒ කියන්නේ මචං සිසුකු ඇප් එකේ වැඩ ටිකට අපි ඉතින් අනිවාර්යෙන් මේක ඔන් කරගන්න ඕනේ සිසුකු ඇප් එකේ ඉස්සරහා වැඩ ටික කරගන්න අනිවාර්යෙන් සිසුකු ඇප් එකත් ඕන හරිද හරි ඉතින් බොක්කලා අපි සිසුකු ඇප් එක පැත්තට මචං මම මේ ඊතලෙන් මම උඹලට පෙන්නනවා හරිද අන්න ඊතලෙන් පෙන්නන තැනට ගිහිල්ලා මචං උඹලට ටච් කර හදාගනින්න මෙන්න මේ ඊතලෙන් පෙන්නන විදිහට මෙන්න මේ බටන් එක ඔබන්න ඊට පස්සේ මචං ඕගොල්ලොන්ගේ ෆෝන් එකට ඒකන මචං අර ටික් එක දාන්න තියෙනවා බං ඕනම ඇප් එකක් අන්නේ ටික් එක දාගන්න මෙයා ටික් එක දාලා නැත්තම් ඊට පස්සේ මචං ඩෙවලොප් ඔප්ෂන් කියලා මෙන්න මෙතන ඔප්ෂන් එකක් තියෙනවා මේක ඔන් කරගන්න හරිද මේකනේ මචං මේක ඔබන්න ඒක ඔබන්න කලින් අතනින් ඩෙවලොප් ඔප්ෂන් ඔන් කරන් ඉන්න අර සෙටින් වලින් මම කිව්වා වගේම ඊට පස්සේ මචං මෙන්න මෙතන තියෙනවා Wi-Fi සීන් එකක් හරිද මම උඹලට පෙන්නන්නම් ඒක උඩ ඔබලම පෙන්නන්නම් හරිද ඉතින් මෙන්න මේක හරිද මෙන්න මේක මචං ඕගොල්ලොන්ගේ normal data වලින් බෑ කරන්න මේක ඔන් කරගන්න බෑ ඕගොල්ලොන්ගේ යාළුවෙක්ගේ hotspot එකකින් හරි Wi-Fi එකකින් හරි මචං තමයි මේක කරගන්න පුළුවන් ඔන්න එකත් මතක් කරා hotspot එකකින් හරි Wi-Fi එකකින් හරි තමයි කරගන්න පුළුවන් ඉතින් එන්න ඒක ඔබලා මචං ඕගොල්ලෝ උඹලා බෑක් කළා ඉදි මචං මෙතන start කියන බටන් එකක් තියෙනවා අන්න start කියන බටන් එක දුන්න ගමන් සිසුකු app එකේ වැඩ සෙට් එක මෙතනින් ඉවර වෙනවා හරිද ඉතින් එහෙම තමයි මචං මෙතන විස්තරය වෙන්නේ සිසුකු app එකේ වැඩ ටික උන්තෙන් ඉවරයි ඊට පස්සේ මචං අපි අර ඉතින් pin comment එක download කරගන්න දුන්න beta server එකට මෙහෙම log වෙන්න ඉතින් නිකම්ම ඔයාලා log වෙන්න යන්න එපා බෑක් කරනවා හරිද beta server එකෙන් අර සිසුකු app එකේ access දීලා තමයි log වෙන්න ඕන එතකොට මචං ඔයාලට තියෙනවා මචං unlock server කියලා මෙන්න මෙතන unlock server අන්නේ කොළ පාට බටන් එක මෙන්න මෙතනින් ඔබන්න ඊට පස්සේ මචං උඹලට අර උඹලා කොපි කරන් ආපු guest ID එක ඔයාලගේ අර free fire guest ID එක මචං අර global version එකේ account එකක් හදාගත්තේ යන්නේ guest ID එක මෙන්න මෙතන send කරලා මෙන්න මේක දෙන්න අපි මචං අර ඕනම එකක් බලද්දි ad යනවනේ ඉතින් මේකෙත් යනවා මචං ad set එකක්ම යනවා ඉතින් ඒ ad බල මචං මෙන්න මේ ධාරේ පිරනකන් ඉන්න ඕන හරිද ඔය කහ පාට එක ඔබලා මචං ඒ ad එකක් එද්දි close කරලා පේනවනේ ටික පිරෙනවා ඒක පිරලා ඉවර වෙනකම් ඉන්න ඕන එතකොට තමයි මචං මේක active වෙන්නේ ඉතින් ඔයාලා මචං අන්න ඒ විදිහට කරලා ඕගොල්ලෝ පේනවාද මෙන්න මේ YouTube එකත් මචං එහෙම කරලා ඊට පස්සේ කන්ග්‍රැචුලේෂන් කියලා වැටලා මචං ඔයගොල්ලන්ට කොපි කරන්න මේකක් එනවා කී එකක් වගේ ඊට පස්සේ මචං අන්න එකත් කොපි කරලා මචං ඔයාලා ආයෙත් යන්න බෙටා සර්වර් එකට බෙටා සර්වර් එකට ගිහලා මචං අර උඩම තියෙන මෙන්න මේක දෙන්න මම ඔයගොල්ලෝ ඊතලෙකුන් දාලා පෙන්නන්නම් ඊට පස්සේ මචං අන්න එක අනිවාර්යෙන්ම දෙන්න ඕන ඊට පස්සේ මචං මෙතන ඒක කොළ පාට වෙනවා හරිද ඒක ආපුවාම පේනවා ඇති කොළ පාට වෙනවා ඊට පස්සේ මචං ඔයාලා ඔය ඔක්කොම අයින් කරලා මචං යන්න ඔයගොල්ලන්ගේ ඩවුන්ලෝඩ් කරගන්න කරලා ගෙස්ට් account එකක් හදාගත්ත global free fire එකට ඉතින් මචං අන්නේ global free fire එකේ තමයි මචං ඕගොල්ලෝ ගෙස්ට් account එකක් හදාගන්න ඕනේ ඒක තමයි ID එක copy කරගන්න ඕන ඔයාලගේ original free fire එක මචං කිසිම දෙයක් original free fire එකේ වෙන්න ඒකන මචං එහෙම කරන්න දෙන්න වෙන්නේත් නැහැ හරිද original free fire එකට මේක වැටෙන්නේ නැහැ අර global free fire එක download කරගන්න ඕන හරියට මචං කියලා දුන්න step විදිහටම හරියටම හදාගන්න කොල්ලෝ කෙල්ලෝ set එක මචං ඉතින් සිසුකු app එකේ විස්තරය අනිවාර්යෙන් සිසුකු app එක ඕන මචං අර beta server log වෙන්න access දෙන්න නැත්නම් beta server එකෙන් back කරනවා ඔයාලව සිසුකු app එකේ access තිබ්බොත් විතරයි beta server එක log වෙන්න පුළුවන් හරියටම මචං develop option on කරන් අර මං කියපු setting එක on කරන් හරියටම ඔයගොල්ලෝ හදාගන්න ඉතින් බොක්කෙම කියන්න ආයෙත් channel එක sub නොකරපු කොල්ලෙක් කෙල්ලෙක් ඉන්නවනම් subscribe පාරක් දාගන්න ඉතින් අපි කොල්ලෝ කෙල්ල set එක ඉතින් මචං sponsor වැඩ කරගන්න තියෙනවා නම් අපිට කතා කරන්න පුළුවන් ඉතින් අපි අර ඔයගොල්ලන්ට සාධාරණ මුදලට sponsor වැඩත් කරගන්න පුළුවන් හරිද ඉතින් කොල්ලනේ තවත් පුංචිම දෙයක් තියෙනවා මතක් කරන්න මේ RG design කියන මෙන්න මේ කොල්ලගේ නම්බරයට ගිහින් අනිවාර්යෙන් හැමෝම මැසේජ් එකක් දාලා සාධාරණ මුදලට thumbnail design වල ටික ඕගොල්ලෝ කරගන්න. ඉතින් signal නැති scene එකත් මචං ඕගොල්ලෝ මේ account හදද්දි මචං ඕගොල්ලෝගේ account වලට log වෙද්දි pin එක යනවා නම් ඔයාලා මචං ගෙදර wifi router එකක් වගේ තියෙනවා ඒ router එකකින් හරි මචං town එකක් තියෙනවා නම් town එකේ tower එකකින් හරි tower එකකින් හරි log වෙලා බලන්න tower එකකින් කියන්නේ මචං town එකකට ගිහලා data on කරලා tower එකේ තියෙනවා signal තියෙනවනේ මචං අන්න එහෙම log වෙලා බලන්න එතකොට තමයි පොඩ්ඩක් හරි හරියයි ඉතින් signal scene එකකුත් මට ඒක කිව්වා කොල්ලෝ ඒකයි මම ඒකත් මතක් කරේ එහෙනම් කොල්ලෝ තවත් මේ වගේ proxy video එකකින් අනිවාර්යෙන්ම proxy video එකකින් නෙමෙයි තවත් skin tool video එකකින් අනිවාර්යෙන්ම set වෙමු අනිවාර්යෙන්ම මචං channel එක subscribe පාරක් දාලා like එකක් දාලා set වෙන්න අපේ බොක්කලා set එකම එහෙනම් මචං මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකකින් සෙට් වෙමු හැමෝටම ආදරේ වීඩියෝ එක බලුවට හැමෝටම bye bye